හයි කොහොමද ඔයාලට beauty with Ruwathi YouTube channel එකට ඔන්න ඔයාලා අදත් ආදරයෙන් පිළිගන්නවා. කාලයකට පස්සේ තමයි ඉතින් අද වීඩියෝ එකක් අරගෙන ආවේ. මම අද ඔයාලට කියලා දෙන්න හදන්නේ ඕගොල්ලෝ කාටත් ගොඩාක් ප්‍රයෝජනවත් වෙන වීඩියෝ එකක්. ඒ තමයි අපි හැමෝටම තියෙන ප්‍රශ්නයක් තමයි අපේ ඇඟේ තියෙන අනවශ්‍ය රෝම කොහොමද ඉවත් කරගන්න කියලා. ඉතින් මේකට වැක්ස් එකක් කරන්න කියලා සැලොන් එකකට ගියොත් නම් ලොකු වියදමක් යනවා. ගෙදරදිම නිදහසේ පාඩුවේ කොහොමද වැක්ස් එකක් කරන්න කියලා දෙන්න තමයි මම අද වීඩියෝ එක අරගෙන ආවේ. ඉතින් වැඩි කතා ඕනේ ඉක්මනට වීඩියෝ එකට ගිහිල්ලා බලමු මොනවද මේකට අවශ්‍ය වෙන්නේ කියලා. මේකට ලොකු දේවල් අවශ්‍ය වෙන්නේ නැහැ. මේකට අවශ්‍ය වෙන්නේ සීනි කෝප්ප භාගයක්, ලෙමන් යුෂ මේස හැදි දෙකක්, ඒ වගේම වතුර මේස හැදි දෙකක්. ඉතින් මේක හැමෝටම කරගන්න පුළුවන් දෙයක් තමයි. වතුර සීනි දෙහි ගෙඩියක් අපි ඕන කෙනෙක්ට හොයාගන්න පුළුවන්. කොහොමද මේක හදාගන්නේ? මුලින්ම සීනි කෝප්පේ අරගෙන සීනි ටික දාලා වාජනයකට ඒකට ලෙමන් යුෂ මේස හැදි දෙකයි වතුර මේස හැදි දෙකයි දාලා මද රස්නේ ගින්දරේ තියලා මේක හැදි ගාන ගමන් රත් කරන්න. හරිද? ඊට පස්සේ එහෙම රත් කරගෙන එනකොට මේක තරමක් උකු වෙලා අර මේ සීනි ටික දිය වෙලා රන්වන් පාටට හැරෙනකොට මේක බුබුලු දානවනේ. අන්න එහෙම බුබුලු දාගෙන එනකොට මේක ලිපෙන් බා ගන්න ඕනේ. එහෙම ලිපෙන් බාගත්තට පස්සේ මේක පොඩි වෙලාවක් සාමාන්‍ය තරමකට නිවෙන්න තියන්න. ගොඩාක් නිවන්න එපා, ගල් වෙයි. එහෙම වුණොත් අපිට වැඩේ කරගන්න බැරි වෙනවා. ඒ නිසා සාමාන්‍යයෙන් අතට ගන්න පුළුවන් ගානට රස්නය නිවෙන්න අරින්න. එහෙම නිවෙන්න ඇරියට පස්සේ දැන් මේක අපි ආලේප කරන්නේ කොහොමද? මේක ආලේප කරන්නේ අපේ රෝම වැවිලා තියෙනවා අපිට පේනවනේ. ඒ රෝම වැවිලා තියෙන ස්ථානය මේක හොදට රෝම වැවිලා තියෙන දිශාවට තමයි ආලේප කරන්නේ. අපේ සමේ රෝම එක පැත්තකට නෙවෙන්නේ. අන්නේ රෝම වැවිලා තියෙන පැත්තට මේක ආලේප කරන්න. මේක ඉටි එකක් වගේ වෙනවා මේ වැක්ස් එක. ඊට පස්සේ හැන්දකින් හරි ප්ලාස්ටික් හැන්දකින් වගේ මේක කොහොම හරි රෝම වැවිලා තියෙන දිශාවට තමයි මේක ආලේප කරන්නේ. එහෙම ආලේප කරලා ඊට පස්සේ මේක උඩින් ටිකක් කපු රෙදි කෑල්ලක් වගේ උඩින් එලන්න. තීරුවක් වගේ මේක ආලේප කළා උඩින් තීරුවක් වගේ එලලා තද කරන්න. එහෙම තද කරලා දැන් අපි මේක ගෑවේ රෝම වැවිලා තියෙන පැත්තටනේ. ඊට පස්සේ මේ රෙදි කෑල්ල එක සැරෙන්ම රෝම වැවිලා තියෙන දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාවට අදින්න ඕනේ. ආලේප කරලා රෙදි කෑල්ල තියලා තද කරලා ටක් ගාලා රෝම වැවිලා තියෙන දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාවට අදින්න ඔයා. එතකොට ඔයාට පෙනේ ඔයාගේ සමේ තියෙන රෝම ගැලවිලා තියෙනවා. හැබැයි මේක ටිකක් වේදනාකාරී වැඩක් හොදේ. එහෙමයි කියලා බෑනේ අපිට වැඩේ කරගන්න ඕනේනේ. මෙන්න මෙහෙම ලස්සන්ට ඔයාගේ වැක්ස් එක ඔයාට මුළු ඇඟේම කරගන්න උනත් පුළුවන්. අත්පා සියල්ලගෙම මේ විදිහට වැක්ස් එක කරගන්න පුළුවන්. ඊට පස්සේ මතක ඇතුව අනිවාර්යයෙන්ම ඔයා ඇලෝවේරා ජෙල් එක ආලේප කරන්න ඕනේ. මොකද සමට සිසිල් බව සහ අර මේක කරාට පස්සේ සම පොඩ්ඩක් රතු පාට වෙන්න ගන්නවා අපේ හැම. යන්නේ ඒක වළක්වා ගන්න පුළුවන් ඇලෝවේරා ජෙල් එකෙන්. ඒ නිසා අනිවාර්යයෙන්ම නිකන් තියන්න එපා. මේ වැඩේ කරාට පස්සේ ඇලෝවේරා ජෙල් එක ආලේප කරන්න හොඳට සමේ. ඉතින් මෙන්න මේක කරලා බලන්න. ඔයාට අඩු වියදමකින් හොඳ රිසල්ට් එකක් දෙන වැක්ස් එකක් කරගන්න පුළුවන්. ආයෙත් නම් බයි.